දැන් මේක ටික කාලයකට කලින් කෑගල්ල පැත්තේ ඉස්කෝලේ කෙච්ච වැඩක්. කෑගල්ල පැත්තේ ළමයෙක් හිටියා. ඒ ළමයාගේ නම දිවංගත ශානක සෙනවිරත්න. ඒ දැන් සාමාන්‍යයෙන් දැන් පාසල් ගුරුවරු අපි වගේ නෙමෙයිනේ පන්ති ඉන්න ළමයි ගැන ගොඩක් හොයනවනේ. හොඳ කියන්නේ මම කියන්නේ පාසල් වල ඉන්නවා විශිෂ්ට ගුරුවරු ඉන්නවානේ. අපිටත් එහෙම ගුරුවරු ගන්න පුින්දා තමයි අපිත් මෙහෙම ඉන්නේ. හරි? ඉතින් ඒ ගුරුවරු ඇත්තම පන්ති ළමයා කාලාද වීලාද ළමයිට ඇඳුම් තිය ඔක්කොම බලනවානේ. එහෙම හොඳ ගුරුවරු ඉන්නවා. නැත්නම් ඔහොම ගිහලා එක අවුරුද්දක මේ ළමයා තව පන්තියට ආවම මේ ටීචර් කල්පනා කරා නම දිවංගත ශානක සෙනවිරත්න. ඇයි මේ වගේ නමක් මේ ළමයාට දාලා තින්නේ කියලා. හරිනේනේ. දැන් අපි නම් බලන්නේ නැහැ. අපි දන්නේ නැහැ නේද? රතරින් කාඩ් එක ගත්තාම මේක දිවංගත නෙමෙයි සුවර්ගත්තේ උන් ආවත් අපි දන්නේ නැහැ. හරි? ඊට පස්සේ අම්මට තාත්තා එන්න කියලා ඇහුවා. ඇයි මේ බබාට මේ දිවංගත කියලා නම දැම්මේ කියලා. තාත්තා අහනවා ඇයි SWRD බණ්ඩාරනායක ඩඩ්ලි සේනානායකට විතර දිවංගත වගේ නම් දාගන්න පුළුවන්. ඇයි අපේ කොල්ලට දැම්මම මොකද කියලා අහනවා. දැන් අපි කියන්නේ දිවංගත SWRD බණ්ඩාරනායකනේ. තාත්තා හිතලා තියෙන්නේ පොරගේ නම කියලා. එහෙනම් දැන් ලේසිම වැඩේ තමයි කොල්ල උපදිද්දිම නම දානවා නේද? ආචාර්ය තපුමල් රංගවල. හරි? පොඩි කාට නමම දා ගන්නවා. ආචාර්ය සානක සිල්වා. නේද? මහාචාර්ය සමන් ප්‍රනාන්දු. කෙලිම උප්පන්නේම දානවා. එකෙකුට මේක කියන්න බෑනේ. එහෙනම් එහෙම අමාරුවක් තියනවාට ඕගොල්ලන්ට ළමයි හම්බෙච්ච කාලෙක කොල්ලට දාන්න ආචාර්ය කියලාව. හරි? ඒතර එකෙකුටවත් කතානායක නෙමෙයි ජනාධිපතිතුමත් ප්‍රශ්න කරන්න බෑ. ඒ බොරුද කියලා දෙන්නේ. නෑ. එතකොට ඔන්න අමාරුව හනීප වෙනවා. නැත්නම් කෙලිම වෛද්‍ය නිමල් සිල්වා. උප්පන්නේම තියනවා වඩු. හරි? අය කාටවත් ඇවිල්ලා අහන්න බෑ ඔයා කොහොමද වෛද්‍ය වුනේ කියලා. වෛද්‍ය වුනේ කොහොමද? තාත්තා දාලා තියෙනවා. ඒක අධ්‍යාපනයේ දේවල් ගන්න ෂෝට්කට් නෑ.